අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහුණු වෛද්‍යවරයෙක් වාර්තා වී සතියක් ඉක්ම යන්නටත් මත්තෙන් තවත් එවැනිම අතිශය ඛේදජනක පුවතක් තලංගම පොලිස් වසමෙන් වාර්තා වනවා. ඒ පුද්ගලයන් තිදෙනෙකු එක්ව කළ සමූහ බිබිල පැදගම ප්‍රදේශයේ පදිංචි 32 වරදි කාන්තාවක් නුගයගොඩ ප්‍රදේශයේ తాවකාලිකව රැඳී සිට ඇති අතර කුලී ත්‍රිරෝද රථයකින් සිය පෞද්ගලික කටයුත්තක් සඳහා පිටත්ව ගොස් තිබුණේ මීට මාස දෙකකට පමණ පෙරයි. එම අවස්ථාවේදී ත්‍රිරෝද රථ රියදුරු අදාළ කාන්තාව සමග සුහදත්වයක් ගොඩනගාගෙන ඇති අතර දෙදෙනා දුරකථනය ඔස්සේ නිතර කතාබස් කර ඇති බවද සඳහන්. ඉකුත් 14 වැනිදා අදාළ ත්‍රිරෝද රථයේ රියදුරු තමන්ට අකුරේගොඩ ප්‍රදේශයට පැමිණෙන ලෙස පැවසූ බවත් එම ත්‍රිරෝද රථ රියදුරු එවූ තවත් කුලී ත්‍රිරෝද රථයකින් අකුරේගොඩ ප්‍රදේශයට පිටත්ව ගිය බවත් අදාළ කාන්තාව පොලිසියට පවසා තිබෙනවා. යතුරු පැදියකින් අකුරේගොඩට පැමිණ තිබූ එම ත්‍රිරෝද රථ රියදුරු තමන් යතුරු පැදියේ නංවාගෙන පාලු ප්‍රදේශයකට පවසා තිබෙනවා. ඉන් අනතුරුව එම පුද්ගලයා නැවතත් තමන් යතුරු පැදියේ නංවාගෙන ඔහුගේ නිවසට රැගෙන ගොස් නැවත වතාව පොලිසියට ලබා දුන් කට උත්තරේ සඳහන්. පසුව එම පුද්ගලයන් තිදෙනාගෙන් දෙදෙනෙකු එම ස්ථානයේදී තමා දුන්කු කාඩ්පතින් රුපියල් 12000ක් අත් ඔරලෝසුවක් පවුමක රන් මාලයක් කරාබු යුගලයක් හා iPhone වර්ගයේ ජංගම දුරකථනයක්ද මිලදී ගත් බව අදාළ කාන්තාව පොලිසියට දුන් කට උත්තරේ සඳහන්. කෙසේ වෙතත් සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තවමත් අත්අඩංගුවටගෙන නැහැ. මේ අතර සිංගප්පූරුවේ සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි ගුවන් යානයක ගුවන් මගියෙකු අත්අඩංගුවටගෙන කොළඹ අංක 1 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. සැකකරු අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙක්.